අදවත් මට මේක කරලා දෙන්න පුළුවන්ද මිස්? ආපු අද නම් කතා කරන්න එපා. වැඩ ගොඩ ගහලා බඩ කොර වෙලා තියෙන්නේ. අපිට චූ දාන්නවත් වෙලාවක් නැහැ. තේරෙනවනේ මම මේ දැනුත් print out 200ක් ගන්න ගමන් ඉන්නේ. ඔයා හෙට එන්නකො හෙට කරලා දෙන්න. යන්න හෙටෙන්. මහත්තයෝ අනේ මහත්තයෝ කළුවර ගහ මේම වාලි උඩට පහත් වෙලා මහත්තයෝ මං දවස් කීපයක් නම් ආවා මේ වැඩේ කරගන්න. අනේ මට අදවත් සාතික් කරලා දෙන්නකෝ. මේක අර එයා ටේබලේ ඉන්න අර දෝදු මැඩම්ට දෙන්න. දෝදු නෙමෙයි මං දේදු. වාට තමයි දෝදු. මොඩේ මෙන්න සවුන්ඩ් දෙන්න. දැන් මං වැඩ. බුදු අම්මේ සඳුදා තියා මේ වෙනකොටත් ගහ පත බේවිලක් දන්නේ ගේ උඩට. අනේ මිස් අදම කරන්න බැරි නිසානේ සවුන්ඩ් දෙන්න කිව්වේ. අපිට මෙතන කරන්න තව වැඩ තියෙනවා. සවුන්ඩ් දෙන්න. කියන දේ තේරෙන්නේ නැද්ද? මොකද්ද මිස් වෙන්න ඕනේ? කො දෙන්න කොයි ලියුම? හරි. මේක ග්‍රාම සේවකට දුන්නම වැඩේ කෙරේ. අනේ නෝනා ඔබතුමී නම් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. දේවතාවියක්. දේවාලයක් කම්ලා වඳින්න වටිනවා. හරි. වැඩි ස්තුති වැනුම් කවි ප්‍රශස්ති ගායනා ඕනේ නැහැ. මේක අපේ රාජකාරිය. යන්න. හොඳට මතක තියාගන්න ඔයාලගේ පෞද්ගලික වැඩ මෙතන නැතුව ගෙදර ගිහින් කරන්න තියාගන්න. අනිත් එක තමයි මිනිස්සෙක් ආවා මේ මිනිස්සට ගරුසරු ඇතුව කතා කරන්න පුරුදු වෙන්න. ඒ මිනිස්සු ගෙවන බදුසල්ලි වලින් තමයි අපි පඩි ගන්නෙ. ඒ වලින් තමයි අපි කන්නේ බොන්නේ ළමයි හදන්නේ හැමදේම කරගන්නේ. එහෙම එකේ ඒ වගේ මිනිස්සෙට ගෙම්බර් දානවා කියන්නේ ඔයගොල්ලෝ ගෙදර තාත්තා හම්බ කරන එකෙන් කාලා බීලා තාත්තටම ගෙම්බර් දානවා වගේ වැඩක්. මිනිස්සුන්ව රස්තියාදු කරවන්න එපා. හෙන ගහනවා. ආයිත් මට මේවා කියන්න තියන්න එපා. බලන්න මාලි විතර වැඩක් කරන්නේ මෙතන. මාලි මොනවද කරන්නේ? අපේ පුතාගේ ස්කෝලේට මේ පිටු 200ක පොඩි පොතක් මැඩ. අයින් ගන්න රුපියල් 500ක් වෙනවනේ. ආච්චිට හාල් කරන්න එපා ඉතින්. කොහොමද කටුවැස්සියේ මේ රටේ සල්ලි කිසිම හිරිකිතක් නැතුව තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගන්නේ? 500 පොතට මෙතන පිටු 200ක් කොපි ගැහුවම මෙතනට වෙන පාඩුව බියවන්න තෝපේ ආච්චි හිරියක් අද. හොඳට මතක තියාගනින්න. ගින්දර කෑවොත් මල පහ කරන්න වෙන්නේ අඟුරු. අරු හොරා මූ හොරා කිව්වට වැඩක් නෑ.